අපි අද සූදානම් වෙන්නේ තවත් සුවිශේෂී අනාවරණයක් කරන්න. තමයි තැපැල් දෙපාර්තමේන්තුව පිළිබඳව. තැපැල් දෙපාර්තමේන්තුව සතු තැපැල් කාර්යාලයක් තිබෙනවා කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දෙවැනි මහල. කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දෙවැනි මහල. දැන් මේ දෙවැනි මහලේ තියෙන මේ තැපැල් කාර්යාලය දැන් වහලා දාන්න තීන්දුවක් අරගෙන තියෙනවා. දැන් වහලා දාන්න තීන්දුවක් අරගෙන තියෙනවා. මේක කොච්චර බුද්ධිමත් තීරණයක්ද කියන කාරණය අපිට නම් තේරෙන්නේ නැහැ. අපිට නම් තේරෙන්නේ. අපිට බැලූ බැලමට පේන්නේ අපිට බැලූ බැලමට හිතෙන්නේ ඒ දක්නේ හොඳට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව අධ්‍යයනය කළ බැලුවාන් පස්සේ පේන්නේ මෑත ඉතිහාසයේ තැපැල් දෙපාර්තමේන්තුව ගත්තු ඓතිහාසික ගුණ තකතිරු මෝඩ තීන්දුව ලෙස තමයි අපිට මේ තීන්දුව හඳුන්වන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම රාජ්‍යාන්තයේ වගේම පුජ්‍යලිකාන්තයේ බැංකු ඇතුළු ව්‍යාපාර ගණනාවක් තිබෙන ස්ථානයක්. කෙටියෙන් කියවනම් ආර්ථික මර්මස්ථානය ලෝක වෙළඳ මධ්‍යස්ථානය කියලා කියනවා. එවැනි භූමියක් තුල තිබෙන තැපැල් කාර්යාලය වහලා දානවා කියලා කියන්නේ වසා දානවා කියලා කියන්නේ හරියට නිකන් අර තමන්ගේ අතින් තමන්ගේ ගෙලසිඳ ගන්නවා වගේ වැඩක්. ඒකයි අපි මුලින්ම කිව්වේ මේක ගොන් තකතිරු මෝඩ තීරණයක් කියලා. තැපැල් දෙපාර්තමේන්තුව හරියට කරන්න ඕනේ. මේ තිබෙන තැපැල් කාර්යාලය වහලා දාන එක නෙමෙයි. මේක තවත් සංවර්ධනය කළා. තවත් වැඩි දියුණු කළා. ජනතාවට වැඩි සේවාවන් සපයන ප්‍රධාන මර්මස්ථානයක් හැටියට මේ තැපැල් කාර්යාලය පත් වෙනවා. නමුත් මේ තැපැල් දෙපාර්තමේන්තුවේ මේ මෝඩ දූෂිත ගොන් තකතිරු නිලධාරියා දැන් මොකද්ද කරන්නේ? දැන් මුන් කරන්නේ මේ තැපැල් දෙපාර්තමේන්තුවට විශාල ආදායමක් උපය ගන්න පුළුවන් ආර්ථික මර්මස්ථානයක් තුල තිබෙන තැපැල් කාර්යාලය වහලා විනාශ කළා දාන්න. වහලා පැත්තකට කළා දාන්න තමයි මේ හදන්නේ. මේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල මහජන බැංකුවේ ඇර අනිකුත් සියලු බැංකු වල ශාඛාවක් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සහ පෞද්ගලික අංශේ ආයතන ගණනාවක් තියෙනවා මේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රය ආශ්‍රිතව. ඒ වගේම මේකෙන් එහා පැත්තේ ලංකා බැංකු මූලස්ථානයේ තිබෙනවා. ඒ වගේ මේක ආයි අපිට විස්තර කරන්න අවශ්‍යතාවයක් නැහැ. කොළඹ ගැන දන්න කොළඹ නගරය පිළිබඳ අවබෝධයක් තිබෙන ඕනම කෙනෙක් දන්නවා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ තියෙන වටිනාකම. නමුත් මේ තැපැල් දෙපාර්තමේන්තුවේ ඉන්න ගොන් තකතිරු බූරු නිලධාරීන්ට මේව නොතේරීම තමයි අපිට තියෙන අවාසනාව. මොකද තැපැල කියන එක තවදුරටත් හුදකලා රාජ්‍ය ආයතන ලෙස පවත්වාගෙන යන්න බෑ. ඒක වැඩි ජනතාවට සේවය සපයන ආයතනයක් බවට කාර්යක්ෂම ආයතනයක් බවට පත් කළොත් විතරයි තැපැල් දෙපාර්තමේන්තුව අපිට රැක ගන්න පුළුවන්. ඒකට කරන්න නම් අපි නිරන්තරයෙන්ම ජනතාව ගැවසෙන ස්ථානවල ආර්ථික මර්මස්ථානවල තැපැල් කාර්යාල පිහිටවලා ඒ ජනතාවට අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න ඕනේ. එහෙම නැතුව මර්මස්ථානවල තිබෙන තැපැල් කාර්යාල ටික වහලා පාඩුයි කියලා පැත්ත කිව්වට ඇති වැඩක් නැහැ. දැන් පාලකයෝ කරන්නේ මේකේ ඉන්න මේ දූෂණ නිලධාරීන් කරන්නේ අන්න ඒ වැඩේ. මේක කාගේ කොන්ත්‍රාත් එකක්ද කියන කාරණය අපිට පැහැදිලියි. ඒ නිසා විශේෂයෙන්ම අපි ඇමතිවරයාගේ නලින්ද ජයතිස්ස ඇමතිවරයාගේ අවධානය යොමු කරන්න කැමතියි. තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලබන රාජ්‍ය ආයතනයක් බවට පරිවර්තනය කරන්න නම් වැඩි තැපැල් කාර්යාල විවෘත කරන්න ඕනේ. ජනතාව වැඩියෙන් ගැවසෙන රාජ්‍ය ආයතන පුජ්‍යලික ආයතන තිබෙන ස්ථානවල
මොකද ඔවුන්ට තමයි එතකොට තමයි එන ජනතාවට මේ පාරිභෝගිකයන්ට අපිට වැඩි සේවයක් සපයන්න පුළුවන්. අපිට දැනගන්න ලැබෙන තොරතුරු අනුව මාසෙකට මේ තැපැල් කාර්යාලය පවත්ව ගන්න ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් 3,50,000ක වගේ මුදලක් තමයි වැය කරන්න සිදු වෙලා තියෙන්නේ. නමුත් මේ තැපැල් කාර්යාලය ඊට වඩා වැඩි ආදායමක් සමහර මාසවල අඩු වෙන්න පුළුවන්. නමුත් සමහර මාසවල වැඩි ආදායමක් උපයා ගන්නවා. එවැනි තත්ත්වයක් තුළ මේක වසා දැමීම තාමත්ම ගොන්තකිතුරු තීරණයක් කියන එක අපිට නැවතවතාවක් අවධාරණය කරන්න. කොළඹ නගරේ ගොඩනැගිල්ලක් කුලියට ගන්නවා කියන එක තරම් ලේසි පාසු නෑ නේ. රුපියල් මේ 18 2000ට 3000ට 5000ට ගොඩනැගිල්ලක් දෙන්න විශේෂ ආර්ථික මධ්‍යස්ථාන. මේ 3,50,000 කියන මුදල එච්චර ලොකු ගාණක් නෙමෙයි. ඒක ඒ ස්ථානයේ තිබෙන වාණිජ වටිනාකමත් එක්ක බැලුවාන් පස්සේ ඒක සාමාන්‍ය මිලක්. නිසා අපි ආණ්ඩුවේ අවධානය යොමු කරන්න කැමති විශේෂම ජනමාධ්‍ය ඇමතිවරයාගේ තැපැල් ඇමතිවරයාගේ අපි අවධානය යොමු කරන්න කැමති විශේෂම ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන්න බැරි මේ තැපැල් දෙපාර්තමේන්තුව කියන ප්‍රශ්න ගණනාවක් තිබෙන රාජ්‍ය ආයතනය. මේවා විසඳන වෙනුවට මේවා තව තවත් අවුල් කිරීම නෙමෙයි කළ යුත්තේ. මේ දේශපාලඥයෝ කරන්න ඕනේ නිලධාරීන් දෙන වැරදි ගුණ ආණ්ඩුව අපහසුතාවයටපත් කර ගැනීම නෙවෙයි. දැන් මේ තැපැල් දෙපාර්තමේන්තුවේ තියෙන ගොම් මෝඩ නිලධාරීන් දෙන ලනු මේ අමාත්‍යාංශයේ නිලධාරීන් දේශපාලඥයෝ එහෙම් පිටින්ම ගිලින පාටක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. නිසා මේ ආණ්ඩුව බලයටපත් කිරීමේ රටේ ජනතාව දහසකුත් බලාපොරොත්තු පොදිබැදගෙන නිසා මේ බලාපොරොත්තු විනාශ වෙන්න ඉඩ නොදී රැක ගැනීම ආණ්ඩුවේ වගකීමක්. නිසා අපි කියනවා මේ තැපැල් දෙපාර්තමේන්තුවේ දූෂණ නිලධාරීන් දෙන ලනු කන්නේ නැතුව මේ ග්ලෝක තැපැල් මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන තැපැල් කාර්යාලය වහන්න නැතුව ඒක තවදුරටත් සංවර්ධනය කරන දේශ විදේශ සංචාරකයන් විතරක් නෙමෙයි ව්‍යාපාරිකයන්ගේ පාරිභෝගිකයන්ගේ විවිධ තරවතයන් වල දහස් ගණනක ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙවෙනවා මේ ලෝකවල මධ්‍යස්ථාන දිනපතා. ඔවුන් ආකර්ෂණය කරගන්නා වැඩ පිළිවෙලක් හදලා ඒක විධිමත් කිරීම තමයි ආණ්ඩුව කරන්න ඕනේ. තැපැල් ඇමතිවරයා කරන්න ඕනේ. තැපැල් ප්‍රතිවරයා කරන්න ඕනේ. නමුත් දැන් අපිට පේන්නේ අර රාජ්‍ය ආයතන උජ්ජලික ගොඩනැගිලි තුල පවත්වාගෙන යන්නේ නැහැ කියන සංකල්පයේ ඉදිරියට දාලා මේ තැපැල් කාර්යාලය වසා දැමීම ගොන්තකදිරු තීරණය. තාමත්ම ගොන්තකදිරු තීරණය. අපි කියන මේවා පිළිබඳව නැවත හිතලා බලන්න ඕනේ. හිතලා බලලා තැපැල් දෙපාර්තමේන්තුව අනාගතය පිළිබඳව හිතලා බලලා විශේෂයෙන්ම තැපැල් දියුණු කරන එක ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයත් සමග අත්වල බැඳගෙන ඉදිරියට යන්න පුළුවන්. ව්‍යාපාරයක් බඩ පරිවර්තනය කරන්න ඕන. එහෙම කරන්න පුළුවන් වෙන්නේ ආර්ථික මර්මස්ථානවල තැපැල් කාර්යාල පිහිටුවීම තුළ පමණයි. අපි කියනවා මේ ගොන් තීරණය වාම නවත්තලා මේක නැවත විධිමත් කරන්න වැඩ පිළිවෙල සකස්